මතක එකතු කරන්න යන ලස්සනම දවසක් අදත්. අපි අද යන්නේ පැරණි ගල් නගරයක් බලන්න. හැබැයි ඒක ලෝකයේ ඩිජිටල් කැපිටල් එකක්. ඉතින් මේ තමයි එස්ටෝනියා වල කැපිටල් සිටි එක. ටැලින්. එයාපෝට් එකෙන් එළියට ආව ගමන් බස් අයින් එකේ එකටම ආවම මෙන්න මේ ටිකට් මැෂින් එකෙන් අපිට පුළුවන් ටිකට් එකක් ගන්න ඕල් ටවුන් එකට යන්න. ටැලින් වල ඕල් ටවුන් එකට යන්න. ඉතින් මේ ටිකට් මැෂින් එකේ එහා පැත්තේමයි බස් එක නවත්තන්නේ. අංක 2 සහ අංක 15 කියන අංක තියෙන බස් දෙකෙන්ම අපිට ඕල් ටවුන් එකට යන්න පුළුවන්. මේ ගමනට විනාඩි 20ක් 25ක් වගේ අතර කාලයක් යනවා. ඒ වගේම බස් එක ඇතුලේ තියෙන මේ මැෂින් එකට අපේ බැංක් කාඩ් එක හරි Google Pay, Apple Pay වගේ යූස් කරලත් අපිට ටිකට් එකක් බස් එකේදීම ගන්න පුළුවන්. 13 වෙනි සියවසේ ඉඳන්ම ඩෙන්මාර්ක්, ජර්මන්, ස්වීඩන් සහ රුසියාවට යටත් වෙලා තිබුණු මේ ලස්සන රට අද ලෝකයේ ඉහළ ජීවන තත්ත්වයක් සහ තාක්ෂණයක් හිමි රටක්. පීඩනය විසින් අපිව ලස්සනට නිර්මාණය කරනවා කියන්න මේ නගරය හොඳම උදාහරණයක්. ඉතින් අපි ඕල් ටවුන් එකේ ලස්සනම ස්ථාන 11ක් තෝරගෙන බීච් එකට ආසන්නයෙන්ම හොටෙල් එකක් බුක් කරගත්තා. මොකද හවසට සන්සෙට් එක බලන්නත් අපිට ලේසි නිසා. මේ තියෙන්නේ ටැලින් වල ඕල් ටවුන් එකට ඇතුල් වෙන්න තියෙන ගේට්. අවුරුදු 800කට කලිනුත් මේ ගේට් එක තමයි මේ සිටි එකට ඇතුල් වෙන්න තිබිලා තියෙන්නේ. ඉතින් මේ view එක බලාගෙන ඔයාට පුළුවන් කෑම කන්නත්. මේ තියෙන්නේ ශාන්ත කැතරින්ගේ මාර්ගය. එහෙම තමයි මේ පාර අඳුන්වන්නේ. මේක ටැලින් වල තියෙන ලස්සනම මධ්‍යකාලීන යුරෝපයේ වීදි වලින් එකක්. මෙතනට ආවම නම් දැනුනේ පරණ ඉංග්ලිෂ් ෆිල්ම් එකක් ඇතුළේ ජීවත් වෙනවා වගේ ෆීලින් එකක්. දෙවන ලෝක යුද්ධය නිසා ගොඩක් රටවල් විනාශ වුණානේ. ඉතින් ඒ නිසා යාලට උරුමයක් නැති වෙලා ගියා. හැබැයි වාසනාවට ටැලින් වලට හැම වුණේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කාලේ තිබුණ පරණ මාර්ග, පරණ ගොඩනැගිලි ඒ විදියටම ප්‍රතිසංස්කරණය කර මෙයාලා අදටත් ඒ විදිහටම තියාගෙන ඉන්නවා. සනීපයක් තියෙන මේ ගල්වල ඇවිදිනකොට හැබැයි. ඉතින් මේ නගරය සංචාරක ආකර්ෂණය ගොඩක් දිනාගත්ත නගරයක්. මේ තියෙන්නේ ටැලින් වල සිටි හෝල් එක. ඉතින් මේක ප්‍රතිසංස්කරණ වලට වහලා තමයි තිබුණේ අපි යද්දි නම්. මේක චර්ච් එකක් විතරක් නෙමෙයි, මේක අද මියුසියම් එකක්. ඒ වගේම මේ මියුසියම් එක ඇතුලේ තමයි ප්‍රසිද්ධ චිත්‍රයක් වන Dance of Death තියෙන්නේ. ඉතින් මේ චිත්‍රයේ තේරුම වෙන්නේ හැමෝටම මොන තරාතිරමක හිටියත් හැමෝටම මරණය සමානයි කියන එක. හැම කෙනෙක්ටම සමානම අවසානය වෙන්නේ මරණය කියන එක තමයි මේ චිත්‍රයෙන් කියනවා කියලා කියන්නේ. ඉතින් 13 වෙනි සියවසේදී ඩෙන්මාර්ක් විසින් එස්ටෝනියා ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ස්ථානයේදී තමයි ඩෙන්මාර්ක් මේ යුද්ධය ජයග්‍රහණය කරලා එස්ටෝනියාව අත්පත් කරගෙන තියෙන්නේ. ඉතින් අපි Google කරලා GPT දාලා මේ ගැන විස්තර හෙව්වට පස්සේ අපි දැනගත්තේ ඩෙන්මාර්ක් වල ජාතික කොඩිය තීරණය කරන්නත් මේ යුද්ධය බලපෑවා කියලා.
මේක 1900දී ස්තෝනියාව රුසියානු පාලනය පැවති කාලයේදී ඉදිකරපු දෙව්මඳුරක්. ඉතින් මේ ගෘහ නිර්මාණ ශිල්පය විසින් නගරයේ තියෙන සංකීර්ණ ඉතිහාසය ලස්සනට පෙන්වනවා කියලා තමයි අපිට නම් දැනුනේ. ඉතින් මේ ලස්සන view point එකට ගියාම මෙන්න මේ යාළුවව හම් වෙන්න පුළුවන්. මේ හරිම friendly. හැබැයි ඉතින් චුට්ටක් බයයි. මොකද මේ දිග හොටයක්කුත් තියනවානේ. ඒත් ඉතින් අපි ළඟටම ගිහිල්ලා පොඩක් වීඩියෝ කරගත්තා. හැබැයි කිසිම කෙනෙක්ට යාගෙන් කරදරයක් නෑ. එයා හරිම friendly. ඉතින් දැන් මේ පරණ ගොඩනැගිලි පරණ පාරවල් දැක්කම ඔයාලට හිතාගන්න පුළුවන්ද මේ රටේ මේ නගරයේ තියෙන තාක්ෂණය මොන වගේද කියලා? ඇත්තටම ස්තෝනියා කියන්නේ ලෝකයේ තාක්ෂණය අතින් ඉහළින්ම තියෙන රටක්. ස්තෝනියාවේ රජයේ සේවාවන් වලින් 99%ක්ම මොබයිල් ඇප් එකකින් කරගන්න පුළුවන්. ඒ වගේම යාලට රටින් පිට හිටියත් යාලගේ ඡන්දය දෙන්න පුළුවන්. ඒකට තියෙන ඔන්ලයින් සර්විස් එකක් වෝට් කරන්න. ඒ වගේම යාලට පාස්පෝර්ට්, ලයිසන්, ඒ වගේම බැංක් කාඩ්ස් මේ ඔක්කොමටම ඩිජිටල් ID එකක් තියෙනවා. මේ මාලිගාව හදන්න පටන් අරන් තියෙන්නේ 13 වෙනි සියවසේ. ඒ වගේම හදලා ඉවර කරලා තියෙන්නේ 14 වෙනි සියවසේ. ඉතින් අපේ රටේ ජනකථාවලත් යෝධයෝ ගැන සඳහන් වෙලා තියෙනවනේ. මේකත් ඒ වගේ කතාවක්. ඉතින් ස්තෝනියාවල ඉඳලා තියෙනවා ලින්ඩා කියලා යෝධ කාන්තාවක්. ඉතින් මේ කාන්තාවගේ සැමියා තමයි කාලෙව්. ඉතින් මේ කාලෙව්ගේ මරණයෙන් පස්සේ ලින්ඩා කාලෙව්ගේ දේහය භූමදාන කරන්න ගල් අරගෙන ඇවිල්ලා මේ කන්ද හැදුවා කියලා තමයි ස්තෝනියා ජනකථාවල තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ඕන වුණා මෙහි තියෙන කෑම ජාති ඊළඟට ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක කෑම කඩයක්. නෑ. වාගේ නැත්තමල් කියලාද? ඉතින් මේ තියෙන්නේ ස්තෝනියාවල තියෙන හරි විශේෂ වෙළඳ සංකීර්ණයක්. ඉතින් මෙතන වෙළඳසැල් 300කට වඩා ප්‍රමාණයක් මහල් 3ක තියෙනවා. ඉතින් අපි මේ ඇතුල් වුණේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට. මේකේ තියෙනවා එළවලු, එතකොට කෑම කන්න පුළුවන් කෑම කඩ, ඒ වගේම මස් මාළු, මල් ජාති මේ වගේ දේවල්. අදහනවද? ලස්සනට. මේ සයිස් කොමඩු ලංකාවේ තියෙනවා. ඔය පිළිගන්නවද? ඉතින් මේ ටිකක් ඇවිදගෙන යද්දී ඇඳුම් පැළඳුම් ආභරණ ඒ කියන්නේ ෆැෂන් ඩිසයින්ස් ගත්තාම මෙයාලගේ ස්කැන්ඩිනේවියන් ආභාෂය සහ ඊස්ටර්න් යුරෝප් ආභාෂය දෙකම තියෙනවා. මේ මාකට් එකේ නම් තිබුණෙම ගොඩක් රුසියානු ආභාෂය තියෙන ඇඳුම් පැළඳුම්. ඉතින් ගොඩක් තරුණ අය සිම්පල් මොඩර්න් ඒ වගේම නියුට්‍රල් කලර්ස් තමයි යූස් කරනවා අපි දැක්කේ. හැබැයි ටිකක් මැදිවිය පහු කරගෙන යන අය ගොඩක් ස්ටයිලිෂ් ඒ වගේම කලර්ෆුල්. ඒ කියන්නේ රුසියානු ආභාෂයට ගොඩක් ළඟ ෆැෂන් තමයි අපි දැක්කේ යාලා අඳිනවා. ආව විතරයි නේද ඔය දෙන්නේ? අනේ මට තේරෙන්නේ නැහැ. කියන්නේ ඒක ලංකාවේකත්ද? එහෙම ආභාෂිකෙක් ඇඳලාද? ඉතින් ඔයාලට මතකද අපිත් කාලයක් අලුත් රටක් ලැබුණ කියලා හිතලා ඒ සතුටට තාප්පවල බිත්තිවල එක එක චිත්‍ර ඇඳා සිතුවම් කරා. ඉතින් ඒ වගේ මෙයාලටත් නිදහස ලැබුණට පස්සේ එයාලත් එයාලගේ හැඟීම් සිතුවම් වලට නගලා තියෙනවා මේ විදියට.
ඉතින් මේ තමයි එස්ටෝනියා වල අපි නවාතැන් ගත්තු හොටෙල් එක. Hi. ඉතින් අපි ඊට පස්සේ ගියා මේ බෝල්ටික් මුහුද දිහා බලාගෙන රහස් ගොඩාක් හංගගෙන හිමීට අවසන් ගමන් යන විශාල යෝධයෙක් බලන්න. නෑ මේ කොෆි මැෂින් එක ගැන නම් නෙමෙයි කිව්වේ. ඉතින් අද සන්සෙට් එක බලන්න ලස්සනට ඉර පහගෙන යන හැටි බලන්න අපි තෝරගත්තේ ඒ විශාල යෝධයව. ඒ කියන්නේ සෝවියට් ආණ්ඩුව තියෙන කාලෙදී මේ එස්තෝනියාවේ සම ඔලිම්පික් එකට හදලා තියෙනවා විශාල බිල්ඩින් එකක්. මේක හරිම ලොකුයි. ඉතින් මේක හදලා තියෙන්නේ 1980. ඒ කියන්නේ රුසියානු පාලනය තියෙන කාලේ තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් රුසියානු ගෘහ නිර්මාණ ශිල්පය වගේ දේවල් යොදාගෙන තමයි මේ බිල්ඩින් එක හදලා තියෙන්නේ. හැබැයි දන්නවද 1991 දී එස්තෝනියාවට නිදහස ලැබුණට පස්සේ මේ බිල්ඩින් එක සම්පූර්ණයෙන්ම මෙයාලා අතහැරලා දාලා තියෙනවා. ඉතින් මං කලිනුත් කිව්වනේ ටැලින් වල පරණ මේ තිබුණ බිල්ඩින්ග්ස් ප්‍රතිසංස්කරණය කර මෙයාලා මේ උරුමයන් රැකගත්තත් මේ බිල්ඩින් එකට විතරක් ඇයි මේ විදියට අතහැරලා දාලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගැන හෙව්වම අපිට දැනගන්න ලැබුණේ එකක් තමයි යාලා කියලා තියෙනවා මේ ගොඩක් ප්‍රොපෝසල්ස් ඇවිල්ලා තියෙනවා මේක අලුත් වැඩියක් කරන්න. නමුත් ඒකට කැමති වෙලා නැහැ. එකක් මේකට ලොකු පිරිවැයක් යනවා. ඉතින් කාටවත්ම ඕන වෙලා නැහැ ලොකු පිරිවැයක් දරලා සෝවියට් ආණ්ඩුවේ දේවල් එයාලගේ රට තුල තවදුරටත් මේන්ටේන් කර තියාගන්න. ඉතින් ඒ වගේ තොරතුරු තමයි අපි හොයාගත්තේ. ඉතින් අලුත් තැනකට ගියාට පස්සේ ඒ ස්ථානය ගැන තොරතුරු හොයන එක හරිම ඉන්ට්‍රස්ටිං. ඒ වගේම දැන් අපිට තොරතුරු හොයන එක මහා ලොකු අමාරු දෙයක් නෙවෙයිනේ. ඉස්සර අර ස්කෝලෙන් ට්‍රිප් එකක් දී අපි පොත් අරගෙන ඒවා ලියා ගන්නවා. නමුත් දැන් එහෙම නෑ. ඉතින් හරිම ලේසියෙන් අපිට මේ තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේ මේ කතා හරිම රසවත්. ඉතින් එහෙනම් ආයෙත් දවසක එන්නම් එතකල් සතුටින් ඉන්න.